තිරිසන් සතෙකුට කැම ටිකක් දෙන්නේ ඕනෑම දිලින්දෙකුට ඕනෑම අසරණ හිඟන්නෙකුට උනත් කාලා ඉතුරුෙන් ටික සතෙකුට දෙන්න පුළුවන්. එතකොට කෙනෙකුට මේ පින කරගන්න ඕන තරම් ජීවිතයේ අවස්ථාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ තවදුරටත් විස්තර කරනවා මහණෙනි මගේ ඊටාම දිලිඳු ශ්‍රාවකෙක් වේවා. තමන් උයා පියාගත්ත ඉඳුල් භාජන හොදලා ඉඳුල් වතුර ටිකක් පොළොවට විසි කරත් හිතන්න කියනවා මේ මහ පොළොවේ ඉන්න ප්‍රාණීන්ට මේ ඉඳුල් වතුර ආහාරයක්ම වේවා කියන චේතනාව. ඉඳුල් වතුර ආහාර කරගන්න සත්වය මහ පොළොවේ ඉන්නේ. ඒ නිසා අපි වළම් පිඟන් හොදලා මේ විසි කරන ඉඳුල් වතුර ටිකෙන් පවා අපට පුළුවන් දානමය පිනක් රැස් කරගන්න අවශ්‍ය වෙන්නේ චේතනාව අවබෝධය. මේ ඉඳුල් වතුර මහ පොළොවේ ඉන්න සත්වයෙකුට ප්‍රාණියෙකුට ආහාරයක්ම වේවා ඔහුගේ කුසගින්න මේ තුලින් නිවේවා කියන මෛත්‍රී සහගත දානමය චේතනාවක් අපි තුල තියෙනවා. අන්නේ තුලින් අපිට දානමය පිනක් තිරිසන් සතෙකුට ආහාර ටිකක් දන් දීම ආත්ම 100ක් ආනිසංසයි කියලා පෙන්නේ. එතකොට බලන්න මේක ආත්මික ලැබෙන ආනිසංසයක් නෙමෙයි. ආත්ම 100ක් තිස්සේ ආත්ම 100ක්ම මේ ආනිසංසයේ තමන්ගේ පස්සෙන් සසර ආයු වරණ සැප බල ප්‍රඥා ලැබෙමින්